හිතන්නකෝ ඕනෑම සමාගමක මූල්‍ය වාර්තා කියන්නේ එයාලා ගැන කියන කතාවක් කියලා. හැබැයි ඉතින් ඒ කතාව කොච්චර ඇත්තද කියලා අපි දන්නේ කොහමද? අන්න ඒකට තමයි විගණකවරු ඉන්නේ. හරියට මූල්‍ය ලෝකේ රහස් පරීක්ෂකයෝ වගේ. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ මේ රහස් පරීක්ෂකයෝ කොහොමද සාක්ෂි පාවිච්චි කරලා කතාවක ඇත්ත නැත්ත හොයන්නේ කියලා. ඔව් මේ ප්‍රශ්නේ තමයි ඇත්තටම මුළු විගණන ක්‍රියාවලියේම හදවත. නිකම්ම ඉලක්කම් ටිකක් දිහා බැලුවට මදි නේද? සමාගමක් දින මේ සංඛ්‍යාලේඛන පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද? ඔන්න ඔතරින් තමයි විගණකවරයෙකුගේ වැඩේ පටන් ගන්නෙ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ විගණකවරයෙක්ගේ මෙහෙවර කියලා. සරලවම කිව්වොත් එයාලගේ ප්‍රධානම රාජකාරිය තමයි සමාගමේ කොටස් හිමියන්, ඒ කියන්නේ නියම අයිතිකාරයෝ සහ පොදුවේ මහජනතාව වෙනුවෙන් අර මූලික කතාව ඇත්තක්ද කියලා හොයලා බලන්න එක. මෙතන තියෙන මූලිකම ගැටලු තමයි මේ. කතාව ලියන්නේ, ඒ කියන්නේ මූල්‍ය වාර්තා හදන්නේ සමාගම දුවවන කලමනාකාරීත්වය. හැබැයි ඒ කතාව විශ්වාස කරන්න ඕනේ කොටස් හිමියන්ට. ඉතින් එයාලට කොහොමද මේක ඇත්තක් කියලා සාතික කරගන්නේ? අන්න ඒ විශ්වාසය ගොඩනගන්න මැද තියෙන ස්වාධීන කෙනා තමයි විගණකවරයා කියන්නේ. හැබැයි මෙතන හරියම වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න. විගණනයක් කියන්නේ 100% ගැරන්ටියක් නෙවෙයි. ඒකෙන් කවදාවත් මේකේ එකම එක වැරද්දක්වත් නැහැ කියලා කියන්නේ නැහැ. ඊවෙනි වැඩ යාලා දෙන්නේ සාධාරණ සහතිකයක්. එහෙම නැත්නම් reasonable assurance එකක්. ඒකේ තේරුම තමයි හරි මේ වාර්තාවල සමස්තයක් විදිහට ගත්තම තීරණයක් ගන්න බැරි තරමෙන් ලොකු වැරදි නෑ කියන ඉහළ මට්ටමේ විශ්වාසයක් දෙන එක. හැම පොඩි දේම අල්ලනවා කියන එක නෙවෙයි. හොඳයි. එහෙනම් දැන් අපි කතාවේ වැදගත්ම කොටසට එමු. ඒ තමයි සාක්ෂි. විගණනයකදී වළංගු ශක්තිමත් සාක්ෂියක් එහෙමත් නැත්නම් හොඳ හෝඩුවාවක් කියන්නේ මොකක්ද? ඒක විශ්වාසදායක වෙන්නේ කොහොමද? විගණන ප්‍රමිතීන්ට අනුව නම් විගණන සාක්ෂි කියන එකට සරල නිර්වචනයක් තියෙනවා. ඒ තමයි විගණකවරයා Tamanගේ අවසාන මතය, ඒ කියන්නේ මේ මූල්‍ය වාර්තා හරි හෝ වැරදි කියන තීන්දුව දෙන්න පාවිච්චි කරන හැමදේම. ඒක ලියවිල්ලක් වෙන්න පුළුවන්, කාටක හරි කතා කරපු දෙයක් වෙන්න පුළුවන්, Taman ඇහින් දැකපු දෙයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇත්තටම මේක තමයි මුළු විගණන ගොඩනැගිල්ලෙම අත්විවරයම. හරි. හොඳ සාක්ෂියක් කියන එකට ප්‍රධාන කුළුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රමාණවත් බව. ඒ කියන්නේ අපිට ඇතිතරම් සාක්ෂි තියෙනවද කියන එක. ප්‍රමාණය විතරක් මදි. දෙවෙනි එක තමයි යෝග්‍යතාව. ඒ කියන්නේ අපිට තියෙන්නේ හරිම જાතියේ ගුණාත්මක සාක්ෂිද කියන එක. හිතන්නකෝ සාක්ෂි ගොඩක් තිබ්බට ඒ එකක්වත් අදාළ නැත්නම් විශ්වාස කරන්න බැරි නම් වැඩක් නෑනේ. ඉතින් ප්‍රමාණයයි ගුණාත්මක භාවයයි දෙකම ඕන. හරි දැන් අපි බලමු මේ සාක්ෂිවල විශ්වසනීයත්වය ගැන. හැම සාක්ෂියක්ම එක වගේ ශක්තිමත් නැහැ. ඒකේ පොඩි ධූරාවලියක් එහෙම නැත්නම් පිළිවෙලක් තියෙනවා. හිතන්නකෝ සමාගම ඇතුළෙන්ම හදපු ලේඛනයකට වඩා සමාගමෙන් පිටේ ඉන්න ස්වාධීන කෙනෙක්ගෙන් උදාහරණයක් විදිහට බැංකුවකින් කෙලින්ම විගණකවරයාට ලැබෙන පහවුරු කිරීමක් ගොඩක් ශක්තිමත්. ඒක කාටවත් වෙනස් කරන්න බෑනේ. ඒ වගේම තමයි ෆොටෝකෝපියකට වඩා ඔරිජිනල් ડોකියුමන්ට් එකක් ඒ කියන්නේ මුල් පිටපත හැම විටම වඩා විශ්වාසයි. ඉතින් විගණකවරු නිතරම උත්සාහ කරන්නේ මේ ශක්තිමත් සාක්ෂි හොයාගන්නේ. හරි. අපි දැන් තියරි ගැන කතා කරා ඇති. දැන් බලමු වැඩේට බහිමු. මේ මූල්‍ය රහස් පරීක්ෂකයා ඒ කියන්නේ විගණකවරයා තමන්ගේ මෙවලම් පෙට්ටියෙන් එළියට ගන්නේ මොනවද? මේ සාක්ෂි එකතු කරන්න එයාලා පාවිච්චි කරන ඇත්තම ක්‍රමවේද මොනවද? ඔන්න මෙතන තියෙන්නේ ප්‍රධාන ක්‍රම කිහිපයක්. පරීක්ෂා කිරීම කිව්වම ඒකෙදි කරන්නේ ලියවිලි, වාර්තා, ඒවත් නැත්තම් අතින් අල්ලන්න පුළුවන් වත්කම් පරීක්ෂා කරන එක. නිරීක්ෂණය කියන්නේ හිතන්නකෝ සමාගමේ සේවකයෝ තොග ගණන් කරනවා. විගණකවරයා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි නිරීක්ෂණය. ඊළඟට තහවුරු කිරීම. මේක හරිම වැදගත්. ඒ කියන්නේ බැංකුවක් වගේ තුන්වෙනි පාර්ශවයකින් කෙලින්ම තොරතුරු ගන්න එක. ඊට අමතරව ගණන් හිලව් ආයෙත් හදලා බලනවා. එයාලා කරපු වැඩක් අපිත් ආයෙත් කරලා බලනවා. මේ හැමදේම කරන්නේ අර කිව්ව ශක්තිමත් සාක්ෂි එකතු කරගන්න තමයි. හරි. දැන් අපි මේ කතා කරපු මෙවලම් ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා බලමු. තියරියෙන් මිදිලා ප්‍රැක්ටිකල් උදාහරණ කීපයක් අරගෙනම කතා කරමු. මුලින්ම අපි ගමු හරිම සුලභ දෙයක්. සමාගමක බැංකුවේ තියෙන සල්ලි. හිතන්න සමාගමක් කියනවා එයාලගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 10ක් තියෙනවා කියලා. විගණකවරයෙක් නිකම්ම ඒක ලියවිල්ලක දැක්කපල්ලියට විශ්වාස කරයිද? නෑ. එතකොට කොහොමද ඒක තහවුරු කරගන්නේ? ඔන්න මෙහෙමයි ඒක කරන්නේ. වැදගත්ම දේ තමයි සමාගමෙන් අහන්නේ නැතුව කෙලින්ම බැංකුවට ලියුමක් යවලා මේගොල්ලන්ගේ ගිණුමේ ඇත්තටම මෙච්චර ගාණක් තියනවාද කියලා අහනවා. මේක තමයි අර අපි කතා කරපු ශක්තිමත්ම සාක්ෂිය. මොකද ඒක එන්නේ ස්වාධීන තැනකින්.
ඊට පස්සේ සමාගම හදපු බැංකු සැසඳුම් වාර්තාව අරගෙන ඒකේ ගණන් හිලව් ඔක්කොම හරිද කියලා ආයෙමත් මුලින්නම් හදලා බලනවා. මේ දෙකෙන්ම පස්සේ තමයි කියන්න පුළුවන් වෙන්නේ ඔව් ඒ මුදල ඇත්තටම තියෙනවා ඒක නිවැරදි කියලා. හරි ඊළඟ උදාහරණය සමාගමක තොග. ඒ කියන්නේ එයාලා විකුණන්න තියාගෙන ඉන්න බඩු. හිතන්නකෝ එයාලගේ වාර්තාවල තියෙනවා අපේ ගබඩාවේ රුපියල් ලක්ෂ 50ක බඩු තියෙනවා කියලා. දැන් කොහොමද මේක තහවුරු කරගන්නේ? එක ක්‍රමයක් තමයි සමාගම අවුරුද්ද අවසානට තොග ගණන් කරනකොට විගණකවරයාත් ඒ ගබඩාවටම යන එක ගිහින් ඇත්තටම මේ බඩු තියනවද එයාලා හරියට ගණන් කරනවද කියලා තමන්ගේ S2කින්ම බලා ගන්නවා. ඒකට තමයි අපි නිරීක්ෂණය කිව්වේ. ඒ විතරක් නෙවෙයි අවුරුද්දේ ඉවර වෙන දවසේ එහා මෙහා වෙන බඩු හරියටම අදාළ අවුරුද්දට වැටිලාද කියලාත් බලනවා. ඒකට කියනවා කඩයින් පරීක්ෂාව කියලා. අන්තිමට ඒ තොගවලට දාලා තියෙන වටිනාකම සාධාරණද කියලා චෙක් කරනවා. අපි බලමු අවසාන උදාහරණය. හිතන සමාගමක් කියනවා එයාලට අයිති විශාල ගොඩනැගිල්ලක් තියෙනවා කියලා. දැන් මේක සල්ලි වගේ බඩු වගේ නෙවෙයි. කොහොමද මේකේ අයිතිය ඔප්පු කරගන්නේ? මෙතනදී පාවිච්චි වෙන්නේ ගොඩක් ඉහළ මට්ටමේ ශක්තිමත් සාක්ෂි. විගණකවරයා ඉල්ලනවා ඉඩමේ ඔරිජිනල් ඔප්පුව බලන්න. ඒ නීතිමය ලියවිලි පරීක්ෂා කරලා බලනවා අයිතිය තියෙන්නේ සමාගමටමද කියලා. ඒ වගේම නිකන් ලියවිලි විතරක් බලලා මදි. ඒ ගොඩනැගිල්ල ඇත්තටම ඒ කියන තැන තියෙනවද කියලා Tamanම ගිහින් බලනවා. ඔන්න ඔය වගේ ඉහළ ගුණාත්මක ගවයකින් යුතු සාක්ෂි තමයි මේ වගේ වත්කම් වල අයිතිය තහවුරු කරගන්න යොදාගන්නේ. හරි. ඔන්න ඔය විදියට එක එක වත්කම් වගකීම් ගැන සාක්ෂි එකතු කරගත්තට පස්සේ මේ ඔක්කොම එකට අරගෙන විගණකවරයා මොකද්ද කරන්නේ? අපි දැන් ඉන්නේ අපේ විග්‍රහය අවසාන නිගමනයේට. ඔය එකතු කරගත්ත සියලුම සාක්ෂි කන්දරාව පදනම් කරගෙන විගණකවරයා තමන්ගේ ස්වාධීන මතය ප්‍රකාශ කරනවා. ඒ මතය තමයි විගණන වාර්තාව විදියට එළියට එන්නේ. අන්නේ මතය නිසා තමයි ආයෝජකයන්ට බැංකුවලට ඒ වගේම පොදු මහජනතාවට සමාගම කියන මූල්‍ය කතාව විශ්වාස කරන්න පුරුවන් වෙන්නේ. ඒකෙන් වෙන්නේ මුළු මූල්‍ය වාර්තාවෙම විශ්වසනීයත්වය ඉහළ යන එක. අවසාන වශයෙන් අපි මේකේ පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා නවත්තමු. අපි කිව්වා වගේ විගණනයකින් ලැබෙන්නේ සාධාරණ සහතිකයක්. ඒ කියන්නේ 100%ක ගැරන්ටියක් නෙවෙයි. ඒ වුණම් සමහර වෙලාවට ලොකු වංචාවක් හරි වරදක් හරි මගහැරෙන්න පුරුවන්. එතකොට ඒ මගහැරීමේ අවදානම සහ විගණකවරයාගේ වගකීම අතර තියෙන සීමා රේඛාව ඇස්තරම ඇඳෙන්නේ කොතනින්ද?